හොඳයි අපි මේ වීඩියෝ එකකින් පැහැදිලි කරගන්න යන්නේ මේ ඇක්ෂන් රිසර්ච් එකක් කියන්නේ මොකක්ද? නැත්නම් අපි කියනවා සිංහලෙන් ක්‍රියාමූලික පර්යේෂණ කියලා. ගොඩක් වෙලාවට අධ්‍යයන ආයතනවල උසස් අධ්‍යාපන ආයතනවල අවසාන වසරේ පර්යේෂණයක් විදිහට මේ ක්‍රියාමූලික පර්යේෂණ කරන්න ඕනේ. හොඳයි අතට මේ වීඩියෝ කරහා ඉගෙන ගන්නවා මොකක්ද මේ ක්‍රියාමූලික පර්යේෂණයක් කියන්නේ මොකක්ද? ඒ හා සම්බන්ධව තියෙන පියවරයන් අපි ක්‍රියාමූලික පර්යේෂණයක් කරගෙන යනකොට මොනවද පසු කළ යුතු පියවරයන් සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට තමයි මේ වීඩියෝ මාලාව සකස් වෙන්නේ. හොඳයි අපි බලමු මුලින්ම මොකක්ද මේ ඇක්ෂන් රිසර්ච් කියලා කියන්නේ. මේක ඇත්තටම රිසර්ච් එකක්. දැන් රිසර්ච් වර්ග තියෙනවා, එක එක වර්ග තියෙනවා. දැන් ඇක්ෂන් රිසර්ච් කියන එක කිසියම් කණ්ඩායමක් නැත්තම් ඒක විශේෂ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නැත්තම් විශේෂ සාම්පල් එකක් වෙන්න පුළුවන්. අන්නේ ඒ සාම්පල් එකේ නැත්තම් ඒ විශේෂ කණ්ඩායමේ ඇතිවන වෙනසක් අපි හඳුනා ගැනීම තමයි මේ ඇක්ෂන් රිසර්ච් එක හරහා සිද්ධ වෙන්නේ. හොඳයි. ඒතර ඒක අපි කියනවා මේ ක්‍රමානුකූල පරාවර්තක විමර්ශන ක්‍රියාවලියක් කියලා. ඒ වගේම ඇක්ෂන් රිසර්ච් කියන ඒවා ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ දැන් ගුරුවරුන්ට වැදගත් වෙනවා. ඔවුන්ගේ පන්ති කාමර තුල ඉන්න ඒ ළමයිගේ හැසිරීම, ඒ කණ්ඩායම් වල විශේෂත්වයන් හඳුනා ගන්න, ඒවට පිළියම් යොදන්න වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ අධ්‍යාපනඥයින්ට වෘත්තිකයන්ට තමයි ගොඩක් වෙලාවට මේ ඇක්ෂන් රිසර්ච් වල නිරත වෙන්නේ. හොඳයි. ඒතකොට මේකෙන් ඇත්තටම වෙන්නේ තමන්ගේ ප්‍රැක්ටිස් එක, පරිචයන් දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම ගැටලු විසඳීම සඳහා මේ ඇක්ෂන් රිසර්ච් යොදා ගන්නවා. කිසියම් ගැටලුවක් මතුවුණොත් ඒ කණ්ඩායමට හරි අපි රිසර්ච් කරන ඒරියා එක තුල කිසියම් ගැටලුවක් මතුවුණොත් ඒ ගැටලුව විසඳා ගැනීමට අපිට පුළුවන් ඇක්ෂන් රිසර්ච් එකක් කරා ඒ ගැටලුව විසඳීම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කිසියම් දෙයක ධනාත්මක වෙනසක් ඇති කරන්න අවශ්‍ය නම් කිසියම් ක්‍රියාමාර්ගයක ක්‍රියාවලියක වෙන්න පුළුවන්. ඒ තුල අපිට ධනාත්මක වෙනසක් ඇති කරන්න පුළුවන් නම් පුළුවන් මේ ඇක්ෂන් රිසර්ච් කියන එක හරහා. හොඳයි. එතකොට මේක වැඩි අවධානයක් තියෙන්නේ ගොඩක් වෙලාවට මේ අපි දැන් අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් එimhe පන්ති කාමරේ තමයි ගොඩක් වෙලාවට අපි ફોકસ කරන්නේ නැත්නම් අවධානය යොමු කරන්නේ. එහෙම නැතුව වෙනත් ක්ෂේත්‍රයන් වලදී වෙනත් සංවිධාන හෝ ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින් අපිට පුළුවන් මේ ඇක්ෂන් රිසර්ච් වල යෙදෙන්න. හොඳයි අපි බලමු තවදුරටත් මේකේ ලක්ෂණ මොනවද කියලා. දැන් මේ ස්ලයිඩ් එකෙන් පැහැදිලි කරන්නේ ඇක්ෂන් රිසර්ච් එක තිබෙන ලක්ෂණ කියන එක. දැන් ලක්ෂණ හතරක් මේකේ පැහැදිලි කරනවා. පළවෙනි එක තමයි අපි කියනවා ප්‍රායෝගික සහ ව්‍යවහාරික කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි මේ රිසර්ච් එක ඇක්ෂන් රිසර්ච් එකක් අපි භාවිතා කරන්නේ සැබෑ ලෝකයේ පවතින ගැටලුවක් විසඳීම සඳහා. දැන් මම මේ ගොඩක් කතා කරන්නේ ගුරුවරුන්ගේ පැත්තෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැත්තෙන් තමයි මේ ඇක්ෂන් රිසර්ච් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ. ඒතර ගොඩක් වෙලාවට පන්ති කාමරයේ තුල එහෙම නැත්නම් පාසල තුල ඒ සැබෑ ලෝකයේ මතුවන ගැටලුවක් තමන් ගන්නන පරිසරය තුල ඉගෙනීමේ ක්‍රියාවලිය තුල අපිට හඳුනා ගන්න පුළුවන් ගැටලුවක් විසඳීම තමයි මේ තුලින් සිද්ධ වෙන්නේ. ඒක ලක්ෂණයක් විදිහට හඳුනා ගන්නවා. ඒ වගේම දෙවෙනි එක කියනවා සහභාගීත්වය කියලා. පාටිසිපේටරි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඒක ඒ ගොඩක් වෙලාවට සහභාගීත්වයේ ගැටලුවට මුහුණ දුන්න පුද්ගලයන් ඒ පුද්ගලයන් ආශ්‍රිත ප්‍රජාව මේ හැම දෙයක්ම සහභාගී කරවා ගැනීමෙන් තමයි ඇක්ෂන් රිසර්ච් එක අපි කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම කිසියම් ළමයෙකුට අපි හිතමු ගැටලුවක් මතුවෙනවා කියලා. එයාගේ පාඩමට තියෙන අවධානය අඩුයි. එහෙනම් ඒකට අපි ඒ ළමයා පමණක් නෙමෙයි සම්බන්ධ කරගන්නේ. ඒ ළමයාට උගන්වන ගුරුවරුන්, එයාගේ දෙමාපියන්, එයාගේ යාළුවෝ, ඒ වගේ විවිධ අය ඒ ළමයා හා සම්බන්ධ විවිධ අය සහභාගී කරවා ගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ ඒක සහභාගීත්වය කියන එක. ඒ වගේම පරාවර්තක කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය පුරාම ඒ ළමයාගේ හැසිරීම අපි හඳුනාගෙන ඉගෙනීම දිරිමත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේක චක්‍රීයයි කියන එක. ඒ කියන්නේ ඇක්ෂන් රිසර්ච් කියන එක ඒ ළමයා අපි හඳුනාගත්ත ගැටලුවට අවශ්‍ය විසඳුම ලැබෙනකම් ක්‍රියාත්මක කරනවා.
යම් යම් ඒ සැලසුම් වල වෙනස්කම් කරමින් ඒවා නිරීක්ෂණය කරමින් නැවත නැවත අර ගැටලුවට අවශ්‍ය විසඳුම එහෙම නැත්නම් ඒ ළමයා අපිට අවශ්‍ය තත්ත්වයටපත් වෙනකම්ම මේක මේ පරිශ්‍රණය අපි දිගින් දිගටම කරමු. ඒ නිසා ඒක චක්‍රීයයි කියලාත් හඳුන්වනවා. ඒ අනුව මෙන්න මේ ලක්ෂණ 4 තමයි ක්‍රියාමූලික පරිශ්‍රණයක තියෙන්නේ. හොඳයි. ඒතර මේවා නැවත නැවත කියවෙනවා පසුවට මේ වගේ මේ තේරුම අපිට ඒවා හඳුනා ගන්න පුළුවන් ප්‍රායෝගිකව. ඒ එක්සැම්පල් සමග මොකක් මේ චක්‍රීය කියන්නේ පරාවර්තක කියන්නේ ඒ වගේ එකක්. හොඳයි අපි බලමු ඊට පස්සේ දැන් මේ ස්ලයිඩ් එකෙන් පැහැදිලි කරන්නේ අපි ක්‍රියාමූලික පරිශ්‍රණයක යෙදෙනවා නම් පසු කළ යුතු පියවරයන් මොනවද කියන එක. පියවරයන් 6ක් මේකේ තියෙනවා. ඇත්තටම මේ පියවරයන් 6 තමයි මේකේ සඳහන් වෙන්නේ. පළවෙනි පියවරේ විදිහට හඳුනා ගන්න. ඒ කියන්නේ ගැටලුව තමයි හඳුනාගන්නේ. විවිධ ක්‍රියාමාර්ගයන් ඔස්සේ අපි මේ ගැටලුව මුලින්ම හඳුනා ගන්නවා. ඊළඟට හඳුනාගත්තයින් පස්සේ ඒ ගැටලුවට අවශ්‍ය විසඳුම අපි සැලසුම් කරනවා. දෙවෙනි පියවර සැලසුම් කිරීම. සැලසුම් කරායින් පස්සේ ඒ සැලසුම පදනම් කරගෙන අපි ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ තෝරාගත් කණ්ඩායමට එහෙම නැත්නම් ඒ තෝරාගත් ළමයාට අදාළව අපි අර ගැටලුව විසඳන්න සැලසුම් කරගත්තදී ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තුන්වෙනි කාරණේ. ඊළඟට ක්‍රියාත්මක කරනකොට වන වෙනස් වීම අපි නිරීක්ෂණය කරන්න. ඒක තමයි හතරවෙනි පියවර. ඒ නිරීක්ෂණය කරනවා කියන්නේ ළමයා එහෙම නැත්නම් ඒ කණ්ඩායම අර අපේ සැලසුමට අනුව ක්‍රියාත්මක වෙනකොට ඒ අයගේ වෙනස් වීම අපි හඳුනාගෙන සටහන් කරන්න ඕනේ. අපි කියන ඒවා දත්ත. අපි දත්ත එක්රැස් කරන්න ඕනේ. ඒ දත්ත එක්රැස් කරලා නිරීක්ෂණයන් හරහා දත්ත එක්රැස් කරලා විශ්ලේෂණය කිරීම තමයි හතරවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ පස්වෙනි පියවරක් සඳහන් වෙනවා පරාවර්තනය කියලා. එතනදී කරන්නේ අපි අර අපේ මට්ටම අපි බලාපොරොත්තු වෙන විසඳුමට ඇවිල්ලා නැත්තම් අපි කරන්නේ මොකද්ද? සැලසුම වෙනස් කරමින් නැවත ක්‍රියාත්මක කිරීමකට යොමු වෙනවා. අන්න ඊට අවශ්‍ය සංශෝධනයන් කිරීම තමයි පරාවර්තනය තුලින් සිද්ධ වෙන්නේ. ඒ අනුව නැවත ක්‍රියාත්මක කිරීම, සැලසුම නැවත ක්‍රියාත්මක කිරීම තමයි නැවත කරන්න කියන ඒ පියවර යටතේදී සිද්ධ වෙන්නේ. හොඳයි. එතන මේ එක් එක් පියවරයක් තුළ තිබෙන වැදගත් ලක්ෂණ, වැදගත් කරුණු මේ වීඩියෝ එක හරහා පැහැදිලි කරනවා. මේ වීඩියෝ මාලාවක් මම ගෙනියන්නේ. ඒකේ ඊළඟ වීඩියෝ වලදී මේ එක් එක් පියවරයන් තුළ තියෙන වැදගත් කරුණු මොනවද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනවා. දැන් මේකේ යට තියෙන උදාහරණයක් දක්වලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ සිසුන් උනන්දුවක් නොදක්වන අවස්ථාවක් පිළිබඳව තමයි මේකේ කතා කරන්නේ. එතකොට මොකද කරන්නේ? ගුරුවරයා නැත්තම් මේ ගුරුවරිය විසින් අලුත් ක්‍රමවේදයක් ඒ ඉගැන්වීම සඳහා අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. අපි මේකේ දක්වලා තියෙනවා කණ්ඩායම් කියවීම කියලා. ඒ අනුව ඒ අලුත් ක්‍රමවේදය හඳුන්වලා තියෙන අපි නිරීක්ෂණය කරන්න ඕනේ ඒකේ සාර්ථක අසාර්ථක භාවය. ඒකේ අපි බලාපොරොත්තු වෙන මට්ටමට ඇවිල්ලා නැත්තම් පරාවර්තනය සහ අනිකුත් ක්‍රියාමාර්ග හරහා නැවත ඒ පරිශ්‍රණය කරන්න ඕනේ. හොඳයි. අපි උදාහරණයකුත් අපි විස්තරාත්මකව සාකච්ඡා කරනවා ඉදිරියේදී. හොඳයි. අපි ඊළඟට මෙන්න මේ රූප සටහන බලන්න. මේ රූප සටහනේ කෙටියෙන් පැහැදිලි කරනවා මේ එක් එක් පියවර තුල තිබෙන වැදගත් දේවල් මොනවද කියන එක. හොඳයි. දැන් මුලින්ම කිව්වනේ ක්‍රියාමූලික පරිශ්‍රණයක තියෙන වැදගත් පළවෙනි පියවර තමයි මේ ගැටලුව හඳුනා ගැනීම. identification of problem කියන එක. මෙන්න මෙතන ફોકસ කරන්න මම මේ මවුස් එක ගෙනියන ඒරියා එක identification of problem. ඒ කියන්නේ ගැටලුව හඳුනා ගැනීම. මේ ගැටලුව හඳුනා ගැනීම කියන පියවර තුල තියෙනවා ප්‍රධාන කරුණු දෙකක්. session 1 session 2 කියලා මම දීලා තියෙන්නේ අපි අවධානය යොමු කරන්න ඕනේ ප්‍රධාන කරුණු දෙක. මේ ගැටලුව විසඳීම තුල. පළවෙනි එක තමයි අපි හඳුනා ගන්න ඕනේ මේ ක්‍රියාමූලික පරිශ්‍රණයට අපි සහභාගී කරවා ගන්න කණ්ඩායම නැත්නම් ඒ සාම්පල් එකේ බෑග්ග්‍රවුන්ඩ් මොකක්ද කියන එක අපි හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් එක හොඳින් අධ්‍යයනය කරලා අපි ගැටලුව හඳුනා ගන්න ඕනේ. අපි කියනවා description of problem. අපි ගැටලුව විස්තර කරන්න ඕනේ.
ඒ ගැටලුව විස්තර කිරීම හරහා තමයි රිසර්ච් ප්‍රොබ්ලම් එක. ඒ කියන්නේ පර්යේෂණ මාතෘකාව නැත්නම් පර්යේෂණ ගැටලුවට අපි එන්නේ. පර්යේෂණ ගැටලුව මොකක්ද කියන එක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. මෙන්න මේ identification of problem කියන නැත්නම් ගැටලුව හඳුනා ගැනීම කියන පියවර තුල මේ පර්යේෂණ ගැටලුව හරියාකාරව හඳුනා ගන්න ඕනේ. ඒක ඉදිරිපත් කරන්න ඕනේ. right. ඊට පස්සේ කෙම තියෙන තව එකක් තමයි session 2 කියන එක මම කියනවා මේ literature review නැත්නම් සාහිත්‍ය විමර්ශනය කියන එක. එතනදී බලාපොරොත්තු වෙන්නේ අන්න අර ගැටලුවට පර්යේෂණ ගැටලුවට අපි කලින් හඳුනාගත්ත පර්යේෂණ ගැටලුවට සම්බන්ධ වෙනත් කරපු පර්යේෂණ පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. ඒක එකක්. ලිටරේචර් රිවිව් නැත්නම් සාහිත්‍ය විමර්ශනය යටතේ එන එක කරුණක් තමයි ඒක. මොකක්ද? කලින් කරන ලද අපි ගැටලුවට සමාන ගැටලුව හා සම්බන්ධ කලින් කරපු පර්යේෂණ අපි ස්ටඩි කරන්න ඕනේ නැත්නම් හඳුනා ගන්න ඕනේ. ස්ටඩි ඔෆ් රිලේටඩ් වර්ක් කියන්නේ ඒක. ඒ වගේම සාහිත්‍ය විමර්ශනයේ තව අරමුණක් තමයි අපේ මේ තියරිටිකල් න්‍යායාත්මක පසුබිමක් නැත්නම් තියරිටිකල් ෆ්‍රේම්වර්ක් එකක් හදාගන්න. මොකක්ද අපි භාවිතා කරන තියරිය. මෙන්න මේ ගැටලුව විසඳන්න අපි භාවිතා කරන මේ පර්යේෂණ සංකල්පයක් න්‍යායන් මොනවද කියන එක හඳුනා ගන්නත් මේ සාහිත්‍ය විමර්ශනය වැදගත් වෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි මේ පර්යේෂණ නැත්නම් රිසර්ච් ගැප් කියන එක. රිසර්ච් ගැප් කියන එක අපි හඳුනාගන්නෙත් මෙන්න මේ ලිටරේචර් රිවිව් කියන එක හරහා. ඒ කියන්නේ අපේ පර්යේෂණ ගැටලුව සහ ඒ විසඳුම අතර තියෙන ගැප් එක මොකක්ද කියලා හඳුනා ගන්නත් මේ සාහිත්‍ය විමර්ශනය කියන එක වැදගත් වෙනවා. හොඳයි. ඒතර identification of problem නැත්නම් ගැටලුව හඳුනා ගැනීම යටතේ අපි අවධානය යොමු කරන්න ඕන ප්‍රධාන කරුණු දෙක තමයි ඔය සඳහන් කරන්නේ. හොඳයි. ওই විදිහට ගැටලුව හඳුනාගත්තයින් පස්සේ ඊළඟට එනවා සැලසුම. plan කියන එක. එහෙනම් ඒ කියන්නේ අපි අර ගැටලුවට අවශ්‍ය විසඳුමට අපි එන්නේ කොහොමද? ඊට අවශ්‍ය උපාය මාර්ග මොනවද? strategies. ඒ උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මෙවලම් මොනවද? tools. ඒක කොයි කාල සීමාව තුළ මේක සිද්ධ වෙනවද කියන එක. timeline. ඒ කාල සීමාව තුළ අපි පර්යේෂණය කරගෙන යනකොට අපි දත්ත එක්රැස් කරන්නේ කොහොමද? මොනවද දත්ත එක්රැස් කරන්න භාවිතා කරන මෙවලම් මොනවද කියන එක ඒවා අපි සැලසුම් කරන්න ඕනේ මෙන්න මේ ස්ටේජ් එකේදී. plan කියන ස්ටේජ් එකේදී අපි සැලසුම් කරන්න ඕනේ මෙන්න මේවා මොනවද? උපාය මාර්ග strategies. ගැටලුව විසඳන්න අවශ්‍ය උපාය මාර්ග අපි සැලසුම් කරන්න ඕනේ. ඒ උපාය මාර්ග සඳහා අවශ්‍ය මෙවලම් ටික අපි සැලසුම් කරන්න ඕනේ. කොච්චර කාල සීමාවක් තුල අපිට මේක නිම කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපිට අදහසක් ඕනේ. ඒ වගේම මේ සැලසුම ක්‍රියාත්මක කරද්දී අර තියෙන වෙනස්කම් ඒ වගේ දේවල් ඒ දත්ත එක්රැස් කරන්නේ කොහොමද? ඒවට අවශ්‍ය දේවල් මොනවද කියන එක අපි සැලසුම් කරන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ ඒවා සැලසුම් කරායින් පස්සේ තමයි ක්‍රියාත්මක කරන ඒජ් එකට එන්නේ. ඇක්ට් කියලා අපි කියනවා. එතනදී ඇත්ත වශයෙන්ම සත්‍ය ලෙසම අපි කලින් සැලසුම් කරපු උපාය මාර්ග යොදා ගැනීම සිද්ධ වෙනවා. implement selected strategies. සත්‍ය වශයෙන්ම අර කලින් අපි සැලසුමේ තියෙන දේවල් ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ මෙතනදී. ඊට අවශ්‍ය ඒ සැලසුමට අනුව ගයිඩ්ලයින් දෙන එක ඒ විශේෂ කණ්ඩායමට අවශ්‍ය ඒ ක්‍රියාකාරකම් වල නිරත වීම ඒ වගේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ ක්‍රියාකාරකම් කියන එක හරහා. ඇත්තට ක්‍රියාකාරකම් ඇත්තට මේක වෙනම පියවරක් විදිහට මෙතන සඳහන් කරලා තිබ්බට මේ ක්‍රියාකාරකම් යන අතරතුර තමයි නිරීක්ෂණ ක්‍රියාවලිය නැත්තම් ඔබ්සර්වේෂන් සිද්ධ වෙන්නේ. ඉතින් අපි සැලසුම ක්‍රියාත්මක කරද්දී මේ ළමයාගේ ඇතිවන වෙනස්කම අපි හඳුනා ගන්න ඕනේ. ඒක තමයි අපි ඒක හඳුනාගන්නේ නිරීක්ෂණය හරහා නැත්නම් දත්ත එක්රැස් කිරීම හරහා. ඒතර අපි හැම වෙලෙම ඒ ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී අපි නිරීක්ෂණය තුලින් අපි දත්ත එක්රැස් කරන්න ඕනේ. දැන් කලින් අපි සැලසුම තුල හඳුනාගත්ත මේ දත්ත එක්රැස් කිරීමේ ක්‍රම මොනවද කියලා. ඒවා අපි සැලසුම් කරලා තියෙන්නේ. අන්නේ සැලසුම් ටික දැන් පුළුවන් භාවිතා කරන්න මෙන්න මේ නිරීක්ෂණ කියන පියවර තුල. එතනදී මෙන්න මේවා වැදගත් වෙනවා. මේ නිරීක්ෂණය කරනකොට විශේෂයෙන්ම අපි
කණ්ඩායම තුළ එහෙම නැත්නම් ඒ ළමයා තුළ දක්නට ලැබෙන රටාවක් patterns අපි හඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් කිසියම් අපේක්ෂිත නොවන අනපේක්ෂිත ප්‍රතිඵල තියෙනවා නම් ඒ හැසිරීම් තියෙනවා නම් ඒවා අපි හඳුනා ගන්න ඕනේ. ඒවා හඳුනාගන්නේ අර දත්ත එක්රැස් කිරීම හරහා. හොඳයි. ඊළාට එනවා පරාවර්තනේ නැත්නම් රිෆ්ලෙක්ට් කියන එක. එතනදි කරන්නේ අර එක්රැස් කරපු දත්ත විශ්ලේෂණය කරන එක. ඇනලයිස් කරනවා. අර කලින් පියවරේදී නිරීක්ෂණයන් හරහා අපි එක්රැස් කරපු ඒ දත්තයන් ටික විශ්ලේෂණය කරන්න ඕනේ. එතනදී ඒ විශ්ලේෂණය හරහා එතන මේක නැවත කරන්න ඕනේද? අර අපේක්ෂිත මට්ටමට ළමයා ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා නැත්තම් අපි ඒ සැලසුම මොඩිෆයි කරන්න ඕනද? වෙනස් කරන්න ඕනේද? වෙනස් කරන්න ඕන නම් කොයි තැන්වලද ඒවා වෙනස් කරන්න ඕනේ? එහෙම වෙනස් කරලා නැවත සැලසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවරයන් සකස් කරන්නේ මෙන්න මේ පරාවර්තනය තුළ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරනවා නැවත රිපීට් කියන එක යටතේ අර ඇඩ්ජස්ට් කරපු නැත්තම් සකස් කරපු සැලසුම නැවත ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා කියන්නේ ඒක අර ගැටලුව නැවත හඳුනා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. කලින් කරපු ගැටලුව අදාළ සැලසුම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැටලුවේ නැවත හඳුනා ගැනීමක් එක්ක අර පියවරයන් ටික ආයෙ කරන්න ඕනේ. Identification of problem ආයෙ නැවත සැලසුම ක්‍රියාත්මක කිරීම act observation නිරීක්ෂණ ක්‍රියාවලිය පරාවර්තන නැවත ක්‍රියාත්මක කිරීම. ඔන්න ඔය ආකාරයට තමයි මේ action research එකේ මූලික දේවල් ටික ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. ඒතර මම මේ එක් පියවරයන් විස්තරාත්මකව තවත් වීඩියෝ හරහා පැහැදිලි කරනවා. ඒ වගේම උදාහරණ කීපයකුත් මේ වීඩියෝ මාලාව හරහා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එතකොට මේ වීඩියෝ එකෙන් action research එකක් කියන්නේ මොකක්ද? කළ යුතු ඒ පියවරයන් ස්ටෙප්ස් ටික අපි හඳුනා ගැනීම කරනු ලැබුවා.